හායි හලෝ යාළුවනේ අද නුවරඑළියට එල්ල ට්‍රේන් සෆාරි එක තමයි අද ඔයාලත් එක්ක ෂෙයාර් කරන්නේ. ඉතින් මේක ඉවර වෙනකම්ම නරඹන්න ලස්සන වීඩියෝ එකක් මේක මේ අරගෙන ඉල්ල තියෙන්නේ. අනිවාර්යයෙන්ම ඔයාලා නරඹලා මේක මම ආසාවෙන් යන්න හිටපු ගමන ඒ වුණානේ මේ ට්‍රේන් එක නගින සෑහෙන්න පොර බදලා තමයි අපිට ඇත්තටම කියනවා යන්න හැපුණේ. මේක ඇත්තම හොඳ ලස්සන ගමනක් මේක කියනවා නම් ඇත්තම අයියා. මේ දුම් අතරින් එතකොට මේ තේ ආයවා තේ වතු ආයවල් පේනවා. ඒ වගේ හරිම සුන්දරත්වය ලංකාවේ සුන්දරත්වය මේකෙන් අපිට බලා ගන්න පුළුවන් කොච්චර ලස්සනද අපි ලංකාව. ඇත්තටම ගැන මං හරි පින්වන්තයි මේ වගේ ගමන මං ඉස්සර යන්න මං හරි ආසයි ගමන් බිමන් ඒත් මට යන්න හම්බෙන්නේ නැහැ. අපේ තාත්තට මට එතර දෙන්න සල්ලි නැහැ. ඉතින් ඒ හින්දා මං කොහෙවත් එහෙම ගමන් බිමන් වැඩි ගිහිල්ලා නැහැ. එකම එක සැරයක් අනුරාධපුරේ මම ගිහිල්ලා තියෙනවා. ඉතින් වෙනත් යන්න මම ගිහිල්ලා නැහැ. ඒ වුණාට දැන් නම් දෙයියන්ගේ පීඩ කියලා හැමතැනම වගේ මම යනවා මගේ මහත්තයාට පින් සිද්ධ වෙන්න. මේ වීඩියෝ එක ඉවර වෙනකම් ඔයාලා බලන්න. හොඳයි කමෙන්ට් කරන්න, ඒ වගේ ලයික් කරන්න, ෂෙයාර් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඔයාලගේ සපෝට් එක මට ලබා දෙන්න.
ඒ බලලා දෙන්න පළවෙනි වතාවට මෙහෙම කියන්නේ ඉස්සලා ආවා. අපිට මේ වගේ ට්‍රේන් එක මේ ලංකාවේ යන්න යාලට හම්බුනේ නැහැ. ඉතින් මම තනියම බබාලා දෙන්න එක මම ලංකාවට ගියේ වෙනවා. මට ඇවිදින්න තේරෙන්නේ නැති හින්දා මං ගියේ නැහැ. මේ සැරේ මහත්තයත් එක්ක ගියේ හින්දා දෙයියනේ කියලා අපිට මේ ට්‍රේන් එකේ යන්න අපිට ලැබුණ මං හරි ආසයි මේ වගේ යන්න ගොඩාක් ආසාවෙන් බලාපොරොත්තු වුණ දෙයක් තාමට. ඒ වගේ මගේ දරුවෝ දෙන්න හරි සතුටින් හිටියේ. මේක ඇත්තටම කියනවා හරිම මේ සැහැල්ලු ගමනක් මේක. ඇත්තටම මේක මට කියාගන්න බැරි සතුටක් කියාගන්න මගේ දරුවන්ටත් ඒ වගේ මටත් ඒ වගේ. මම ලංකාවේ කොහෙත් ඇවිදලා නැහැ වැඩිය. ඉස්කෝලේ යන කාලේ මම ඉතින් ගිහිල්ලා තියෙනවා අනුරාධපුරේ වගේ ගිහින් තියෙනවා. ඒත් ගොඩක් ඇවිදලා නැහැ. මම ලංකාවේ මට යන්න තේරෙන්නෙත් නැහැ. අපේ මහත්තයාට පින් සිද්ධ වෙන්න තමයි මම මේ වගේ ගමන් බිමන් යන්නේ අද. මම ඇත්තටම කියනවා ගොඩක් හැමතැනම වගේ මම ලංකාවේ විතරක් නෙමෙයි ඉන්දියාවෙත් හැමතැනම වගේ මම ඇවිදිනවා. මගේ මහත්තයන්ට පින් සිද්ධ වෙන්න තමයි මම මේ වගේ දේවල් ඒ වගේ ඇත්තටම කියනවා මම හරිම වාසනාවන්ත ඒ අතින්. මගේ දරු දෙන්නත් හරියට පින් කරලා තියෙනවා මේ වගේ ඉතින් ගමන් බිමන් යන්න කියන ඒකත් ලැබීමක් තියෙන්න ඕනේ යන්න. ඇත්තටම කියන මට හරියම සතුටුයි. ඒක ඔයාලත් එක්ක බෙදා ගන්න ඕන හින්දා මම මේ වීඩියෝ එක ඔයාලට ෂෙයාර් කරන්නේ. මේක අනිවාර්යයෙන්ම ලංකාවේ ඉන්න අයත් යන්නම ඕන මේ ගමනක් තමයි හරියම මේ එන්ජොයි කරාම ඇත්තටම කියනවනම්. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයාලා හැම කෙනාම මට සපෝට් එකක් දෙන්න. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයාර් කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න අමතක කරන්න. මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකකින් ඉතින් අපි නැවතත් හමු වෙමු. බයි බයි.